ඔන්න ඕගොල්ලෝ ඇපල් තෙම්පරාදු කරලා මේ විදිහට කාලා බලන්නකෝ. ඇපල් ටික මේ විදිහට ගානට කපාගෙන මේ වගේ පොඩි කෑලි වලට ඒක ලුණු ටිකක් දාලා හොදලා මේ වගේ වතුර බේරෙන්න ඇරලා ලූණු, අමු මිරිස්, රම්පේ, සුදු ලූණු, ඉඟුරු, කරපිංචා මේ වගේ අරාබු නැටි අඩුම කුඩුම ඔක්කොම අරගෙන තෙල් ටිකක් දාලා මේ වගේ ගාස් පානකට අපයට ටිකක් දාලා සූදුරු ටිකක් දාලා ලූණු කරපිංචා රම්පේ ටික දාලා ගාලා හොඳට තෙම්පරාදු කරලා සේර කෑල්ලකුත් ඒකට ඇඩ් කරලා කරදමුංගු අරාබු නැටි කුරුඳු ඒවා ටිකත් ඔක්කොම මේකට ඇඩ් කරගන්න. ඊට පස්සේ මේක ටිකක් කොහම බැදෙන්න ඇරලා ලාවට ඊට පස්සේ මේකටම දාගන්න මිරිස් කන්නේ නැති අය වෙනවා නම් දාගන්න පපරිකා ටිකක්. එහෙම නැත්නම් කාශ්මීර් චිලි ටිකක් ඒකටම දාන්න අමු තුන පහ ටිකක් දාලා බදපු තුන පහ චුට්ටකුත් දාන්න දාලා ආපහු තව ලුණු ගම්බිරිස් සතු ලුණු මේ අමු මිරිස් ටිකක් කපපුවා දාලා ආයෙකට කලවම් කරලා හොඳට ඊට පස්සේ ඒකට දාගන්න අර කපාගත්ත ඇපල් ටික දාලා හොඳට කලවම් කරන්න. හොඳට තුන පහ මේවා වෙන්න කලවම් කරන්න. හොඳට කලවම් කරලා ඒකට දාන්න වතුර චූට්ටක් ලිප මදකින්න ලිප පත්තු කරලා තියාගන්න. ඊට පස්සේ වහලා චුට්ටක් වෙලා තියලා ආයෙ දාගන්න ගම්බිරිස් ටිකක් මේකට. ගම්බිරිස් ටිකක් දාලා ආයෙ ටික වෙලාවක් තියලා ඊට පස්සේ දාගන්න හොඳ උකු කිරි ටිකක්. පොල් කිරි ටික දාලා කලවම් කරන්න හොඳට. කලවම් කරලා ලුණු ටිකකුත් දාගන්න මදි පාඩු බලලා කරලා ඊට පස්සේ මේක මදකින්නේ හිමීට ඉදෙන්න තියන්න. අරලා බලන්න ඔදි වැඩි වෙනවා නම් ඔදි අඩු කරගන්න. ඔදි ඕනේ නම් ඔදි තියාගන්න. ගානට ඔදි හොඳට හින්දලා උකුවට ගත්තොත් තමයි මේක ගොඩාක් රහ. මේ විදිහට හදලා බලලා හොඳ මස් බිස්ටේක් එකක් එක්ක හරි තමන් කැමති දෙයක් එක්ක ඇඩ් කරගෙන කාලා බලන්න මේක සිරාවටම රහයි. මේ හදන විදිය හරියට ඒ විදියටම හදලා බලන්න කොහොමද රා කියලා.